බුදුබණ කැඩීමෙන් සිදුවන ආනා විතික්‍රමනාවරණ උපවාදයේ පැහැදිලි කර දෙන්න. බුදුබණ කැඩීම ආනා විතික්‍රමණය කියලා කියන්නේ බුද්ධ ආඥාව කැඩුවොත් ඉක්ම ගියොත් එයාට ආවරණයක් වෙනවා. දැන් මේකෙදි හොඳට තේරුම් ගත යුතු වැදගත් කාරණයක් තියෙනවා. මොකද්ද බුද්ධ ආඥාව? ඔක තෝරාගෙන ඉන්න ඕනේ. බුද්ධ ආඥාව කියන්නේ බුදුරයන් වහන්සේ පනවපු එකක්ද? එන සියලු බුදුරයන් වහන්සේලාගේම ස්වභාවයද? පෙන්වන ස්වභාවයද? සබ්බ පාපස්ස අකරණං කුසලස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං. අනු නෙමෙයි බුද්ධාන ආඥා ශාසනය. ඔන්න ඔකයි බුද්ධ ආඥාව. එතන බුදුවණ කියන්නේ ඕකයි බුද්ධ ආඥා කියන්නේ. එහෙනම් බුද්ධ ආඥාව කැඩෙනවද නැද්ද කියලා බලනකොට මොකද්ද බුද්ධ ආඥාව? සියලු පව් නොකිරීම. කුසලයේ පූර්ණ කිරීම. එයාගෙම චිත්තපරියාය දමනය කිරීම. මෙන්න මේක කරනවා නම් යම් කෙනෙක් ඒක බුද්ධ ආඥාව. ඊට සියලු පව් කරන කෙනා බාහිත පාපී වෙනකම් පව් බැහැර කළ තැනට යනකම් නැන අරිහත්ත්වයටපත් වෙනකම් කළ යුතු වැඩ පිළිලක් තියෙනවා බුද්ධ ආඥාව. යමක් නිසා පව් සිද්ධ වෙනවද? ඒ දේ මනාව තේරුම් අරගෙන ඒකෙන් මිදෙන්න යමක් කටයුතුද ඒ දේ කළ යුතුයි. ඒක නොකරපු කෙනෙකුට මග වැහෙනවා කියන එක කියන්න දෙයක්. නොකර ඉන්නකන් ඉහාට වඩන්න බෑ. යම් මට්ටමක් ඒ අනුව කරාද ඒ මට්ටමට තමයි පව් නොකිරෙන තත්ත්වයටපත් වෙන්නේ. යමක් කුසලේ නම් ඒ කුසලයේ වැඩෙන්න මොකද්ද කරන්න ඕනේ? යමක් අකුසල්ද අකුසල් හැටියට දකින්න ඕනේ. කුසල් හැටියට දකින්න ඕනේ. අකුසලයේ වෙන්ගෙන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය කුසලයේ වැඩෙන මාර්ගය දැකලා අකුසලයෙන් වෙන්ගෙන මිත්‍යා දෘෂ්ටි මාර්ගය අත්හැරලා කුසලයේ වැඩෙන සම්මා දිට්ඨි මාර්ගයටපත් වෙන්න ඕනේ. එන අකුසලයේ හැටියට දකින්න ඕනේ. ලෝභය අකුසල්, ද්වේෂය අකුසල්, මෝහය අකුසල්. ඉතින් දකින්න ඕනේ අකුසලයේ හැටියට. අලෝභය කුසල්, අද්වේෂය කුසල්, අමෝහය කුසල්. කුසලයේ හැටියට දකින්න ඕනේ. මොකක් නිසාද? මේ සිත දමණය වෙන්නේ, දපණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ කුසල මාධ්‍ය පසුතලයේ කරගෙන. ඒ පසුතලයේ නැත්නම් අලෝභය නැතුව, අද්වේෂය අමෝහය නැතුව ප්‍රඥාව වඩන ප්‍රඥා චෛතසිකය පහළ වෙන්නේ. ප්‍රඥා චෛතසිකය යම් චිත්තයක පහළ වෙනවා නම් අලෝභ, අද්වේෂ, අමෝහ කියන ත්‍රි හේතුක හිතකයි පහළ වෙන්නේ. ඕකේ එකක් හරි තිබුණොත් එහෙනම් ප්‍රඥා චෛතසිකය එතන ගොඩ නැගින්නේ නැහැ. ප්‍රඥා චෛතසිකය ගොඩ නැගිච්ච නැති එකකින් මාර්ගඵල අවබෝධ කරන්න බෑ. කෙලෙස් අනුසේ විඳින්න බෑ. අනුසේ විඳින්නේ නැත්නම් මගේ හිත දමණය කළා තිබිච්ච කරදරේ මිදුණා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. කවදාත් වෙන්නේ නැහැ. සචිත්ත පරියෝදපණා වෙන්නේ නැහැ. ඒකෙන් කරගත් යුතු ක්‍රමයේ තියෙන්නේ ඔහොමයි. එහෙනම් මොකද කරන්න ඕනේ? යමක් අකුසල්ද? යමක් ලෝභ දේශ මොහ සහගතද? ඒක නොකල යුතුයි. ඒකෙන් වෙන් විය යුතුයි. යමක් අලෝභ ආදී සමෝහ සහගතද? ඒ දේ අසුරු කළ යුතුයි. මේ බුද්ධ ආඥාව. අන්න ඒක කරගෙන යනවා නම් පසුතලයේ හැදෙනවා. මොකද පසුතලයේ සෝමනස්ස සහගත ඥාන සම්පවිත හිතක් හටගන්න පසුතලයේ. අන්න ඒක වැඩෙන්න ඉතලා පටන් ගන්න එකපාර උතෙන් දෙන්නේ නෙමෙයි. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික හිතකින් පටන් ගන්න ආරම්භය. පල්ලෙහාම කුසල් හිතක්. කුසල් හිත 8ක් තියෙනවා.
ඕක අභිධර්මානුකූලව තේරිය හැකි ලස්සන. අන්න ඒකෙන් මේ ආර්ය මාර්ගයේ පූර්ණිය කරගන්න ඉන්න ඉස්සෙල්ලාම පින්නතුන්ට. දහමත් තේරිලත් නැහැ. හැ පොඩ්ඩක් හරි හිතක් ආවනම් එහෙම. නැඹුරු වෙනකොට ඉස්සෙල්ලාම ඉන්නේ ඔහොම තමයි. අර අටවැනි හිත තමයි පහළ වෙන්නේ. පල්ලෙහාම බාලම කුසල් හිත. හැබැයි කුසලස උපසම්පදා තමයි එතෙන් ඉඳන් වැඩින්නේ. උපේක්ෂා සහගතයි ප්‍රියමනාපෙකුත් නැහැ මේ දහම ඇසුරු කරන්න. ඔය මධ්‍යස්ථ හිතකින් එනවා. ඥාන විපයුක්තයි මේ කියන යමක තේරෙන්නේ නැහැ. එහෙම තේරුම් ගන්න හැකියාවකුත් නැහැ. මොකටද ආවේ? එන්න කිව්වා. මම ඕනක මේ ආවා නේ මට ඇත්තට ඕනකමකුත් නැහැ. ඉතින් එහෙමත් එනවා. පෙරක් අය. බලාපොරොත්තුවක් නැහැ ඥාන ඒක උපේක්ෂා සහගත වෙනවා. සතුටක් වෙන්නේ නැහැ Tamanට බලාපොරොත්තුවක් නැත්නම්. ඒ වගේ සසංකාරික කියන. සසංකාරික කියන වචනේ එකක් වෙන්නනවා. සංස්කාරණ සහිත බුද්ධිලා සසංකාරිකයි. ඒ කියන්නේ යමක් නිපදවා ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා ලෝකේ. නිෂ්පාදනය කරගන්නේ මොනවද? පැවැත්මේ සැප සම්පත් විඳින දෙයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වුණොත් එහෙම අන්නේවා සසංකාරික වෙනවා. නමුත් අද කියන්නේ යමෙක් විසින් මෙහෙයවන නිසා සසංකාරිකයි කියන. කොයි පැත්තෙන් ගත්තත් කමන්නේ ඒකෙත් පැත්තක් තියෙනවා ගත යුතු පැත්තක්. ඒක බාලම හිතක්. අනු කිව්ව නිසා කරනවා නම් ඒකත් ඉතින් බාල හිතක් නේ කියනවට කරන එක. අනික තමයි ආත්මාර්ථකාමීත්වයෙන් කරන්නේ. තමන්ගේ ආත්මලාභය තකා කරන්නේ. තමන්ගේ වාසියට. ඒ කරන්නේවත් ඒ වාසියට කියන්නේ වාසිය තමයි කවුරුත් බලන්නේ. නිවන් දකින්නකත් වාසියන්නේ. ඒක නෙමෙයි මේ කියන්නේ. ආත්මලාභය කියන වචනයකට භාවිතා කරනවා. ඔය ආත්ම කියන වචනේ කතේ දෘෂ්ටිගත අයටනේ. මේ ලෝකේ හරි වයගද්දියක් තියෙනවා. මේ පැවැත්ම හරි හොඳයි. මේ පැවැත්ම කොච්චර එකද මේක දාලා යන්න එකක් නෙවෙයිනේ මේක ඉන්න හොඳ එකක් නේ. නිත්‍යෝ දුවෝ සස්සතෝ අයිපරිණාම ධම්මෝ ආදි වශයෙන් අරගෙන හිතක් අරගෙන ඔන්න ඕකේ බැඳිලා. යම් කිසි පුද්ගලයෙක් මේ ලෝකේ මහා ලොකු වටනාදියා කියලා කොහොල්ලා ලාටුව වගේ මේකේ ඉතිලා බලාපොරොත්තු තියාගෙන. අර ඉස්සර මිනිස්සු යන්නේ මේ සිරිපාද වටා පොතක්සේ රැවුල ලැබෙන්නයි එහෙම කියනවා කියන්නේ. ඒ වගේම රැවුලත් පතපතා ගිහින් තියෙනවනේ. ඒ වගේ මේ මිනිස්සු මොකද කරන්නේ? එක එක જાතියේ පතපතා අපිට හොතල ඉන්න ලැබෙන්න, කණ්ඩ ලැබෙන්න, අපි දෙන්නට මතු පාත්මෙත් එකට ඉන්න ලැබෙන්න, ওই જાතිය හිත හිතා යන්නේ උන් ඉන්නනේ සසංකාරිකයි. ඕවෙන් කවදාවත් නිවන් දකින්න බෑ. ඒක තව බලවත් නෑ හිත. හැබැයි ආරම්භයේදී එන කෙනා ඔහොමල්ලාගෙන් තමයි එන්නේ. එකපාර නිවන් දකින්න බලාගෙන නෙමෙයි. ඒකින්ද එයාට නිගරු කළ යුතු නෑ. ඊයයි දැනගන්න තව එහාට ප්‍රගුණ කරගන්න. ඒ මට්ටම මදි බව දැනගන්න ඕන. බාල මට්ටමක් බව. ඊට පස්සේ මොකද වෙන්නේ? සෝමනස්ස සහගත නැහැ, උපේක්ෂා සහගතයි, ඥාන විප්‍රයුක්තයි. සසංකාරිකයි. ඉතින් ඒ තව කල් යනකොට මොකද වෙන්නේ? නෑ අනික් අය කිව්වට නෙමෙයි. මට හිතෙනවා දැන් එන්න ඇසුරු කරන්න. හොඳ වැඩ කරන්න හිතෙනවා. මොකටද? මට යම බලාගෙනම නෙමෙයි. මේ හොඳ වැඩනේ. මටවා තේරෙන්නේ නැහැ ඉතිහාසය යන්න. මට මේ බණ ඇහුවට තර්කවාද කරන්න ගියාට මගෙන් ඕවා ඇහුවට මට තේරෙන්නේ නැහැ. ඒ මේ හොඳ වැඩක් බව මට තේරෙනවා. අන්නේ මට්ටමක් එනවා ඊළඟට. දැන් මේ කුසලස උපසම්පදා වෙන හැටි කියා දෙන්න. ඊ මට්ටමට ආවට පස්සේ මොකද කරන්නේ? අර හොඳ වැඩ කරනවා. මල් පහ පූජා. ඇයි ඔය පූජා කරන්නේ? ඔය මොකද බුද්ධ පූජාති පිළිවෙල වත් කරනවා. අනේ මන් දන්නේ මගේ තර්කවාද වටේ එපා. මේ හොඳයි නෙමෙයි. මගේ හිතට හරි සැනසුමක් තියෙනවා. උත්තමයන් වහන්සේලාට කරන ගරු උපහාරයන් මට ඒ ටික තේරෙනවා. ඔය ගියා මන් දන්නේ තර්කයක් නෑ. ඥාන විප්‍රයුක්තයි. හැබැයි අසංකාරික දැන් සසංකාරිකනේ අසංකාරික කියලා පස්සේ හදාගත්ත එකක් තියෙනවා. ඔය ආචාර්යවාදවල. හිතේ තියෙන දෙවෙනි හිත මොකද්ද? උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත හිත.
අටවෙනි හිත තමයි ඥාන විපරීත සසංකාරික හිත. සසංකාරිකය ඉවත් කරලා හිටන් ආවා ඥාන විපරීත මට්ටමට හිතක් පහළ වුණා. දෙවෙනි මට්ටමට නැගුණා. කුසලයේ පොඩ්ඩක් නැගිලා. කුසල උපසම්පදාවට පොඩ්ඩක් ඇතුළු වුණා. ඊට පස්සේ උපේක්ෂා සහගතයි තාව. සතුට නැහැ. ඥාන සම්ප්‍රයුක්තයි. ටිකෙන් ටික තේරෙන්න පටන් ගන්නවා. ඔය මොකද පින් දහම් කරන්නේ? ඒ පින් නිසා තමයි අපිට ආවිස වර්ණයේ සැපේ බලයේ නුවණ ලැබෙන්න හේතු වෙන්නේ කියලා මට දැන් ටික ටික තේරෙනවා. මේ මාර්ගය වඩන්න අවශ්‍ය කරන පසුතලය හැදෙනවා කියලා තේරෙනවා. ඒ පසුතලය හදාගන්න මේ පින් දහම් ඕනේ නැති කියලා මට වැටහෙනවා. එහෙනම් ඥාන සම්ප්‍රයුක්ත වෙලා තියක් කරගෙන යන්නේ. ඒකට ඕන නිසා කරනවා මිස අපිට එච්චරම සතුටක් නැහැ තාව. උපේක්ෂා සහගතයි. හැබැයි ඥාන සම්ප්‍රයුක්තයි. හිත දැන් ආවා ටිකක් ලොකු වෙලා. 8 වෙනි මට්ටමෙන් 7 වෙනි මට්ටමට එනවා. දැන් ඒකෙන් 6 වෙනි මට්ටමටත් ආවා. ඥාන සම්ප්‍රයුක්ත වුණා. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත. සසංකාරික හිත. Taman taව මෙහෙ ඇවිල්ලා එනවා. මොනවද? අනේ මට හොඳ දැනුණුණක් තිබුණා කොච්චර හොඳ. ඉතලා වෙන්නේ Tamante ඥානීය ගැන බලාපොරොත්තු වෙනවා ටිකක් කල් යනකොට අනික් අයට කියා දෙන්න තමයි හිතෙන්නේ. අනික් අයට වගේ බල කියන්නේ හැකියාවක් එහෙම තිබුණා. හැබැයි Tamante තන බලාගෙන. ලාභය කීර්තිය ප්‍රශංසාවක් බලාගෙන. කොහොමවත් වෙනව මුලදී. සසංකාරිකයි. තව කල් යනකොට එහෙම කිසිම ලාභ කීර්ති ප්‍රශංසාවක් Tamante බලාපොරොත්තු නොවි දයානුකම්පාව මුල් කරගෙන Taman දන්න දේ අනික් අයට කියා දෙන්නත් හිතෙනවා. ඒ යහපත් දේ වුරුත් කරනවා. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත හිත කියන එකට නිකන් ආවා. පස්වෙනි හිතට එනවා. කුසල සුප සම්පදා. අපි වැඩි නැහැ. ඊට පස්සේ නැවතින සෝමනස්ස සහගත. අර එකින් එකට වැඩිලා එන ක්‍රමයක් තියෙනවා. සෝමනස්ස සහගත ඥාන විපරීතය වහු කරලා උතෙන්ට එන්න ඕනේ. ඥාන සම්ප්‍රයුක්ත වෙන ඕනේ. ඉතල ඥාන විපරීත පහු කරලා ඊට පස්සේ ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ පස්සේ. ඔය ක්‍රමයට ඇවිදලා යම් දවසක සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත හිත කියන එකට එනකන් ආවෝ. කිසිම ලාභයක් කීර්තියක් ප්‍රශංසාවක් අනුන්ගෙම ගෙහෙම දෙයක් බලාපොරොත්තු නැතුව නිවනේ වටිනාකම දැකලා නිවන කියන්නේ මේ රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය කිරීමෙන් ලබන සියලු දුක් ගින්නෙන් නිවීමයි කියලා දැකලා. එසේ නිවුණාට පස්සේ මේ රාග, දේශ, මෝහ නිසා හටගත් භව පැවැත්ම කෙලවර කරපුවාම හටගන්නේ යම්තරම් පංචස්කන්ධ දුක්ඛයෙන් කෙලවර වීමක් වෙන ඒ තමයි සදාතනික සැනසුම නිදහස කියලා නිවනේ ස්වභාවය හොඳින් තේරුම් අරගත්ත දවසට. අන්න එදාට යාට හැකියාවක් ලැබෙනවා. මොනතරම් වැදගත් මොනතරම් වටිනා දෙයක් හැඟවිලා තිබිච්ච සත්‍යයක් මට තේරුණාද? ඊ ඇති වෙන සතුට සීමා කරන්න බැරි වෙනවා. ඒ වගේ මේකෙන් ඔහු දකිනා දුක්ඛේ ඥාන. මේකයි දුක කියන්නේ, මේකයි දුක්ඛ සමුදය කියන්නේ, දුක්ඛ සමුදය ඥාන. මේ දුක්ඛ නිරෝධය කියන්නේ මේකයි නිරෝධකාරී ප්‍රතිපදා කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරියට දකින්න දවසක් එනවා. අනිතර මොකද වෙන්නේ? ඥාන සම්පවිත අග්‍ර වෙනවා. උත්කෘෂ්ඨ තැනට වැඩෙනවා. සෝමනස්ස සාගත ඥාන සම්පවිත හිත පහළ වෙනවා. ලාභ කීර්ති ප්‍රශංසාවත් දක්වා නෙමෙයි නිවනට හිත පිහිටවලා නිවන් දැකීම මුල් කරගෙන ඉඳලා අවස්ථාව. ඔන්නොතෙන්ට එන්න ඕනේ මාර්ගඵල අවබෝධයට හිත වැඩෙන්න. කුසලස උපසම්පදා වෙන්න. ඔන්නොතෙන්ට ආපු පළවෙනි එක නා තමයි ඉතිල්ලාම ආපු එක නා තමයි සෝවාන් ඵලයටපත් වෙන කියලා. එතන පටන්ගෙන තව තවත් අර හීන මධ්‍යම ප්‍රණීතන්දමි වැඩිමක් තියෙනවා. උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කිය. උත්කෘෂ්ඨ අන්දමේ තියෙන කොටස් තුනක්. උත්කෘෂ්ඨයේ මධ්‍යම උත්කෘෂ්ඨයේ ඕමක කිය. ඔන්න ඔය හිත ගිහිලා උත්කෘෂ්ඨ අන්දමට වැඩනහම අරිහත්ත්වයටපත් වෙනවා. කුසලේ පූර්ණලා වැඩලා ඉවරයි. එතන මොකද වෙන්නේ? ඇස කන දිව නාසය ශරීරය සහ චිත්තේ ඕකින් මුල් කරගෙන හටගත්ත යම් චිත්තයක් තියෙනවා නම් හටගත්ත ඇසුරු කර චිත්තේ රාගක්ෂය, දේශක්ෂය, මෝහක්ෂය කියලා දමනය කරලා ඉවරයි. මෙන්න මේ කරාට පස්සේ කියනවා කරේ යුතු සියල්ල කරලා ඉවරයි. මින් එහාට කරන්න දෙයක් නැහැ.
තථාගත ශාසනය තුල යමක් කළ යුතු නිවන් අවබෝධයට එළිය කරගත්ත දැන් අවසානයි. පූර්ණයි කියලා. ඔන්න ඔතෙන් නිකන් දෙන අවවාදයට කියනවා බුද්ධානුශාසනාව. නැත්නම් බුද්ධ ආඥාව. දැන් ඕක තමයි තේරුම් ගන්න ඕනේ. ඕක නැත්නම් කවදාවත් අපිට නිවන් අවබෝධ කරගන්න බෑ. එහෙනම් සබ්බපාපස්සා කරනා වෙන්න, කුසලස උපසම්පදා වෙන්න, සචිත්ත පරියෝ දපණන් කියන අරිහත්ත්වයටපත් වෙන්න කවදා හරි පූර්ණ කරගන්න මොකද්ද තිබිච්ච අනුශාසනාව? මනහ සීනෝනි සතර සතිපට්ඨානෙ වඩන්න. සතර සතිපට්ඨානෙ වඩනකොට සතර සම්‍යක් ප්‍රදාන නැවති අංග හතරක් වැඩෙනවා. අමුතුවේ දැනගෙන හිටියත් නැතත් වැඩෙනවා. සතර ඉරිපාද වැඩෙනවා. සතර සම්‍යක් ප්‍රදාන සතර ඉරිපාද පංච ඉන්ද්‍රිය වැඩෙනවා. පංච බල වැඩෙනවා. සත්ත බොජ්ජංග වැඩෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. නිවන පූර්ණ වෙනවා. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. එහෙනම් කරන්නේ මොකද්ද? කළ යුත්තේ මොකද්ද? ඔය කියන ක්‍රමයට බුද්ධ ආඥාව තේරුම් අරන් පිළිපදින එක. බුද්ධ ආඥාව වටහා ගන්න ඕනේ ඒ ක්‍රමයේ. ඉතින් ඔයිට අමතරව අර විනය පිටකයේ තියෙනවනේ. බුද්ධ ආඥාව කියලා කියන්න පුළුවන්. ඒ විනය පිටකයේ කියලා පොතක් තියෙනවා. ත්‍රිපිටකයේ තියෙන විනය පිටකයේ සූත්‍ර පිටකයේ අභිධර්ම පිටකයේ මේ විනය පිටකයේ. ඒකෙන් මොකද පෙන්නන්නේ? ඔය බුද්ධ ආඥාව කඩන මහා කැතපිරිස හිටියා. ඔය චබ්බාගිය භික්ෂුන් එහෙම කියලා. ඒගොල්ලන්ට ඕවා වුණකම තිබුණේ නිකන් ඔය කොලොප්පා විහිළු කොලොප්පා කරන ඒවා එක එක කරන්න නොයෙක් කොලොප්පා කරගෙන ඉන්න එක තමයි තිබුණේ. ඔය කාමයන්ගේ ඇසුරු කරගෙන. අන්න ඒවට නීති වනෝපුවා තියෙනවා. ඒ නීති මාලාව ඒ පොතවල තියෙනවා. විනය එකක් විනය කඩනවාට පනවපු නීති තව එකක්. අද විනය කියලා කියන්න පුරුදු වෙලා තියෙන්නේ විනය කඩනවාට පනවපු නීති ටික. මොකද්ද විනය? රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය. එන විනය කියන්නේ අන්න ඒකයි. ඒ විනය සඳහා යම් කිසි ප්‍රතිඥාවක් බුදුරන් වහන්සේට දීලා මම මෙන්න මේ ටික කරගන්නවා කියලා ඒ කිව්ව මාර්ගය අනුගමනය කරගත්තා නම් බුදුවණ කැඩෙන්නේ නැහැ. ආඥාව අනුව යනවා. ඒක මේ බුද්ධ ශාසනයේ තියෙන කම්ම ත්‍රි ශික්ෂාව බුදුරන් වහන්සේ නිදහස් කරලා දීලා තියෙනවා. මෙන්න මේ ටික තියෙනකන් මේ ශාසනයේ වද පුද්ගලයෙක් වෙන්නේ නැහැ. මොකද හේතුව මේ ත්‍රි ශික්ෂාව මම ඇවැත් පරිවර්ණය නිදහස් කරලා තියෙන කියලා දේශනා කරලා තියෙනවා. අංගුත්තර නිකායේ ශ්‍රමණ වර්ගයේ සූත්‍ර ගණනාවක් තියෙනවා. ඉතින් හොඳට තේරුම් ගන්න පුළුවන් ගිහි පැවිදි දෙගොල්ලන්ටම ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරගන්න බුද්ධ ආඥාවට අනුකූලව අද යන්න පුළුවන්. ඔය ගොඩාක් ඒවා හිතුවේ නැතුවට. ඔය කියන මූලික ටික තේරුම් අරන්. මෙහෙම තේරුම් අරගෙන කටයුතු කරගන්න. ඒතකොට නිවන් අවබෝධ කරගන්න පුළුවන් ආඥා කැඩෙන්නේ නැහැ.